මේ රට පාවා දුන්නු මහා භයංකාර ඒ පාවා දීමට හවුල් වෙච්ච දෙන්නේ අපි දෙන්න දැන් මේකට අනුව. නොදැනුවත් කැබිනට් මණ්ඩලය. නොදැනුවත් හරි. හරි. ඒක ඔයා කියද්දි මං කියන්න. හරි. පණිනවනේ. හරිද? යාළුකමට තියෙන. නෑ යාළුකම් එපා. යාළුකම් අම්මෝ. ඕගොල්ලොත් එක්ක ළඟින්වත් ඉන්න බෑ. හරි. යාළුකම්. ළඟින් ගියත් ඇහක් නෑ. මච්චා කෙලිනවා අම්බානට. මං රෙකෝඩින් තියලා මං දාන්නම් උනා මෙයා කියපුවා. අර මම කියන්න ගියේ දැන් අපි දෙන්නනේ මේ පාවාදීම කරපු දෙන්නනේ. ඉතින් අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන් දෙන්නකෝ. මේ පාවාදීම කියන්නේ. හරිද? ඒක හින්දා මේ ගිවිසුම් 7ක් තියෙනවා. 7 ඒවා සංජීව කියපු විදිහට ගිවිසුම් කියන එකක් අවබෝධතා ගිවිසුම් කියන එකක්. ඒකත් පටලගෙන මේ කියන්නේ. පටලගෙන නෙවෙයි මේ හොඳට දැනගෙන පටලනවා. එතකොට මේ කියන එකේ තියෙන්නේ ඔය දැන් මේක පෙන්වන හදන එකේ තියෙන්නේ මේක කුණාමලයේ කේන්ද්‍ර කරගත්ත එනර්ජි හබ් එකක් හදන එක ගැන එක ගිවිසුමක් තියෙනවා. ඒකේ තියෙන්නේ එක්සත් එමිරේට් රාජ්‍යයි ඉන්දියාවයි ලංකාවයි ඒකාබද්ධ වෙච්ච ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් හදලා තෙල් ආනයනය කරන්න. ඒ යහපාලන ආණ්ඩුව කාලෙත් තිබුණ ඔය යෝජනා. දිගටම තිබ්බා. දිගටම මම කියන්නේ මේක අපි හත්සන් කරපේ අපි කියන්නම්කෝ දැන් මම කැබිනට් මණ්ඩලයේ දැකපු එකනේ මම මේ කියන්නේ. තෙල් ආනයනය කරන්න අභ්‍යන්තරයට බෙදා හරින්න. ඊට අමතර ටික විකුණන්න. හැබැයි ඒක විකුණන ඉන්දියාවටම කියලා නෙමෙයි. අපි වුණනම් වෙන රටවල වලට විකුණන්න පුළුවන්. අපි අපේ අභ්‍යන්තරයට අඩු මිලට තෙල් දෙන්න. අපිට අඩු මිලට තෙල් දෙන්න පුළුවන් අපි ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ බංකරින් සේවා සපයන්න. ලංකාවට එන නැව් වලට තෙල් ගහන්න. ඒක අපේ වෙළඳාමක් එතකොට. ඒක විදේශ විනිමය හොයන්න. ඊට පස්සේ දි รา පත් වෙමින් පවතින තිරුකුණාමලේ තෙල් ටැංකි 85ක් නවීකරණය කරා. ඒකත් මේකේ කොටසක්. ඊළඟ තෙල් පිරිපහදුවක් තිරුකුණාමලේ ආරම්භ කරා. ඒකත් මේක මොකක්වත් වැරදි නෑනේ. දැන් මට කියන්නකෝ දි รา පත් වෙන තෙල් ටැංකි 85 නවීකරණය කරන එකේ තියෙන පාවාදීම මොකද්ද කියලා අපි මං ඇත්තටම එහෙම පාවාදීමක් වෙනවා කියලා දැනගෙන නෙමෙයි ඒකට කැබිනට් මණ්ඩලයේ අත ඉස්සුවේ. මං හිතුවා මේක දි รา පත් වුණොත් තමයි පාවාදීම. ඒක හින්දා මේක නවීකරණය කරන එක හොඳයි ඉන්න මං අත ඉස්සුවා. හරිද? මොකද මේක ඉන්දු ලංකා ගිවිසුම හමීඩ් ACS හමීඩ් අස්සම් කරපුව ඉන්දු ලංකා ගිවිසුම වගේ නෙමෙයිනේ. ජයජයවර්ධන ගෙනල්ලා තෙල් ටැංකි ටික දුන්නානේ. ඒකෙන් ඒ තෙල් ටැංකි ටික දුන්න එක දැන් නරක් වෙනවනේ. දි รา පත් වෙනවනේ. දැන් මේ එක්සත් ජාතික පක්ෂ මේගොල්ලොන්ගේ මහා රාජතාන්ත්‍රික මෙයා කියන විදියට ACS හමීඩ් අහක බලන් ඉඳද්දි ජයජයවර්ධන රජීව් ගාන්ධිත් එක්ක අස්සම් කළා තෙල් ටැංකි දුන්නේ. ඒ දුන්නේව තාම අපිට ගන්න බෑ. අර වෙනම ලියුමක් යවන්නේ. අන්න ඒ ගිවිසුම 2033 ඉවර වෙන්න තිබිච්ච එක. ඒ ගිවිසුම අනුව දි รา පත් වෙන තෙල් ටැංකි ටික හදාගන්න තමයි මේ මන් දන්නේ වසන්ත පාවා දුන්නේ මොකටද කියලා මම නම් පාවා දුන්නේ ඒකට. ඒක පාවා දීලා හරි මේක හදාගන්න. ඊට පස්සේ ඔය කියන අවබෝධතා ගිවිසුම අනුව කැබිනට් මණ්ඩලය අපි අනුමත කරපු ගිවිසුමේ නම් ඒ තෙල් ගෑස් ලංකාවට ගෙනෙන ක්‍රමවේදය තාම නැහැ. ඒක අවසන් කළා නැහැ. ඒක එක ගිවිසුමක්. දෙවනි බල ශක්ති ගිවිසුම තමයි HCDC ගිවිසුම. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ආනයන පනල වෙළඳපොළ සම්බන්ධ කරන අවබෝධතා ගිවිසුමක්. ඒකෙදි කරන්නේ මන්නාරමේ සිට ඉන්දියාවේ මදුරයි දක්වා විදුලි සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා වන ව්‍යාපෘතිය. ලංකාවේ අතිරික්ත විදුලිය ඉන්දියාවට හා බිම්ස්ටෙක් රටවල් සඳහා සැපයීමට. ඉන්දියාවට විතරක් නෙමෙයි බිම්ස්ටෙක් රටවල් සඳහා සැපයීමට මෙන්ම ලංකාවට අවශ්‍ය නම් ඉන්දියාවේ සිට ලංකාවට විදුලි ලබා ගැනීම මෙමගින් අපේක්ෂා කරනවා. වතුරට යටින් යන රැහන් පද්ධතියක් මේකට යෝජනා වෙලා තියෙනවා. ඒක මට පේන්නේ පාවාදීමක් කියලා. ඒක අපරාධයක් හෙන ගැහිල්ලක් මගේ පවුලට මගේ පරම්පරාවට හෙන ගහන එකක් කියලා මට තේරෙන්නේ. ඒකෙන් අපේ රටට විශේෂයෙන් සුළං බලාගාර හරහා මන්නාරමේ තියෙන ස්වභාවික සුළං විදුලි බලාගාර හදලා ඒක අපනයන ආදායම වැඩි කරන්න පුළුවන්. ඒක තමයි එක ගිවිසුමක්. ඊළඟට ඩිජිටල් ආමාත්‍යාංශය ඉන්දියාවේ රජයේ අත්සන් කළ අවබෝධතා ගිවිසුම. ඒක අනුව අපිට ඩිජිටල්කරණය සඳහා වන ඉන්දියාවේ තාක්ෂණික සහයෝගය ලබා ගන්න. ඒකට ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් ඉන්දියාවෙන් ලංකාවට ලැබෙනවා. ඒ ඩොලර් මිලියන 10 අපට ලැබෙන එක හෙන ගහන අපරාධයක් කියලා මේගොල්ලොන්ට හිතෙනවා ඇති. මට නම් එහෙම හිතෙන්නේ නැහැ. ඒක පරිත්‍යාගයක්. ඒකට කොන්දේසි නැහැ. තාක්ෂණික සහාය තමයි ඒක ලබා ගන්න. ඊළඟට ඔය කියන මහා පාවාදීම සිද්ධ වෙච්ච මේ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම. ඒ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ඇත්තටම ඒකේ හරි පැහැදිලිව තිබුණා. මම කැබිනට් මණ්ඩලයේ දැක්ක ගිවිසුමේ අපේ රටේ ස්වෛරීභාවයට කිසිම හානියක් වෙන්නේ නැහැ කියන එකයි අපේ රටවල් දෙක අතරේ අභ්‍යන්තරික ඇඟිලි ගැහිම් අපි කරන්නේ නැහැ කියන එකයි. සහ දැනටමත් මේ දැනටමත් දන්නෝ අවබෝධතා ගිවිසුම අනුව තියෙනවා හමුදාවන් අතර ක්‍රියාමාර්ග. හමුදාවන් ට්‍රේනින් කරන ඒවා.
තාක්ෂණික සහාය ලබා දෙනවා. කාර්ය මණ්ඩල සාකච්ඡා. පාකිස්තානෙත් එක්ක අපි යනවා. තොරතුරු බෙදා හැද. දැනුත් යනවා. යනවා අභ්‍යාස. දැනුත් යනවා. අපේ ටීම් ගිහිල්ලා වැඩ කරනවා. මගේ මස්සිනත් ඉන්දියාවේ ගිහිල්ලා පුරුදු වුණා නාවික හමුදාවේ. එහෙම ඒවා අවබෝධතාවයන්. ඊළඟට මීට අමතරව මේ අවබෝධතාව ගිවිසුමේ තියෙනවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳව ප්‍රශ්න බේර ගන්න ඕනේ. වෙරළා ආරක්ෂා. ඊළඟට හියුමන් ට්‍රැෆිකින්. කියන්නේ මේ මිනිස්සු ගෙනියනෝනේ එහෙට මෙහෙට. ඉන්දියාවට ගිහිල්ලා තමයි වැඩිපුර හුමාරු ගන්න පුළුවන් නීති විරෝධී විදිහට හියුමන් ට්‍රැෆික්. මිනිස් ජාවාරම්. මිනිස් ජාවාරම්. අන්න ඒව පාලනය කරා. ඒ මත්ද්‍රව්‍ය පාලනය කරලා ලංකාවට කුඩු ගෙනලා ලංකාව මත්ද්‍රව්‍ය හබ් එකක් වෙන එක ඇමතුම අවසන් කරමු අපි. එන ගහන අපරාධයක් කියලා මට හිතුන්නේ නෑ අම්මපා. මට එහෙම හිතුණා නම් මම මේකට අත්සන් කරන්න අනුමැතිය දෙන්නේ නෑ. අනිත් එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ දෙක අතරේ. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇති කරගත්ත පුහුණු කිරීම දැනුම හුමාරු කර ගැනීම සෞඛ්‍ය ශාස්ත්‍රයේ නවෝත්පාදනයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමට ඇති කරගත්ත අවබෝධතා ගිවිසුම. ඒකත් හින ගහන අපරාධයක් නෙමෙයි. ඊට පස්සේ ලංකාවේ NMR එකයි ඉන්දියාවේ පාම්කෝපියා. අර පුදු දන්න මේ පාම්කෝපියා කතාව. පාම්කෝපියා කොමිසම අතර අවබෝධතා ගිවිසුම. ඊට පස්සේ නැගෙනහිර පළාත් සංවාදය සඳහා අවබෝධතා ගිවිසුම ඒක කරේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයයි ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතර ගිවිසුමක් අත්සන් කළා. නැගෙනහිර පළාතේ සංවර්ධනයට රුපියල් කෝටි 240ක පරිත්‍යාගයක් ඉන්දියාවෙන් සිදු කරන්න. සහ රුපියල් මිලියන 600කට අඩු ව්‍යාපෘති 33ක් තුර්කුණාමලේ කියන්නේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කරා. ඒවා හෙන ගහන අපරාධ හැටියට මට නම් තේරුණේ නැහැ. අනික මම එක දෙයක් පැහැදිලි කරනවා. මේ රට පාව දෙන ගිවිසුම් වලට අත්සන් කරපු කට්ටියම දැන් මෙහෙම කියනකොට අපිට hina යන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ.